පාරමිතාවේ අගේ තේරුම්ගෙන පෙරුවන්ගේ අගේ තේරුම්ගෙන මේ වගේ උතුම් ක්‍රියාවක් සංවිධානය කරගෙන දෙනාම බොහොම එකමුතුව ධානාධිභාෂයෙන් යුතුව මේ කටයුතු සංවිධානය කරගෙන සිදු කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළමු කොටම උතුම් පංචශීලයක පිළිපදාගෙන සිල්වත් වෙලා මේ සිදු කරගෙන යන ඉතාමත් වටිනවා. ඉතින් අපි වැඩි වෙලාවක් අනුශාසන කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් හිතට ගන්නට ඕනි. මේක විනෝද ජනක අවස්ථාවක් කරගන්නේ නැතුව මේක උතුම් දාන පාරමිතාව සපිරෙන දානමය පින්කමක් වශයෙන් මේ කටයුත්ත සිදු කරන්න උත්සාහවත් වෙන්න ඕනි. හිතේ නුවණ ඇති කරගන්න මම මේ දාන පාරමිතාවක් පුරන්නේ මට මේක නිවන් පිණිස උපකාර වේවා කියන අදහස ඇති කරගෙන මේ පුණ්‍ය ධර්මයෙන් ඉටු කරගෙන යන්නේ. එහෙමනම් අපි ආශිර්වාද කරනවා හැම දිනාටම මේ පුණ්‍ය කටයුත්ත අතරක් නැතුව කරගෙන යන්න අවසානයේ දක්වා ඔබ හැම දිනාටම ශක්තිය ලැබේවා. ධෛර්ය වාසනා භාග්‍ය උදාපත් වේවා. නුවණින් යුක්තව මේ දාන පාරමිතාව සම්පූර්ණ කරගෙන තව තවත් පිළින් වැඩෙමින් තුනුරුවන්ගේ වටිනාකම හඳුනාගෙන හැම දිනාටම මෙලොවත් ජය ගන්නට පරලොවත් ජය ගන්නට සසරත් ජය ගන්නට කෙලෙසුන් ජය ගන්නට හැම දිනාටම වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරන ඔබේ නමින් මේ පරලොවයන්ගේ ගුණ සකල විද ඥාති හිතයිශී හෝද මේ පින් දකීවා සතුටෙන් අනුමෝදන් වෙත්වා. එයත්න්ගේ පරලොව ජීවිතයෙන් පින් බලයෙන් සැනසීමටපත් වේවා. සසර ගමන අවසන් කරගන්නට එයත්න්ටත් මේ පින් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියෝද මේ පින් දකීවා. මේ උතුම් සත්පුරුෂ ක්‍රියාවට අනුග්‍රහ දක්වත්වා. සියලු දෙවියෝද සාදු සිතින් මේ පින් අනුමෝදන් නිවනින් සැනසේවා කියලා සියලු දෙවියන්ට කරනවා. මනක් හැමදෙනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා. මේ උතුම් දාන පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරගන්න උතුම් සීලයේ ජීවිතයේ එකතු කරගෙන සීලෙන් ශක්තිමත් වෙමින් තව තවත් ගුණ ධර්ම වලින් පෝෂණය වෙන්න හැමදෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව, භාග්‍ය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් ඔය විදිහටම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං මද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මාවර්තති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ